මේ සුන්දරතර හෝරා කිහිපයක් බෙදා ගන්න පැමිණි දිනේෂ් ප්‍රසාද් මැතිතුමනි, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකතුමනි, ඔබවත් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම මේ නාමයන අද මේ දේශනය අතරතුර මේ ශාලාවේදී දිගහැරෙන චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාට එක්ක ඉතාමත් කුළුපගව මිත්‍රත්වයෙන් යුතුව හිටපු යසපාලිත නානක්කාර මැතිතුමාගේ, ඒ කියන්නේ යසපාලිත නානක්කාරතුමා කිව්වහම සාමාන්‍යයෙන් තිබුණා දැන් දිනේෂ් ප්‍රසාද් කිව්වහම නම්බර් 1 ටයිටල් එක. ඒ වගේ තමයි යසපාලිත නානක්කාර මැතිතුමාට තිබුණේ රස සාගරයක්. ඉතින් ඒ රස මතක ගොනුවේ ඉතාමත් ලස්සන පරිච්ඡේදයක් ලියාගත්ත ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක නිමල් වික්‍රමසිංහ මැතිතුමනි, ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ සීතාවක අභිමානයෙන් පිරුණු භූමියට පිළිගන්නවා. ඒ වගේම රංගන ශිල්පිනී පේවරත්න අයියා ඉතාමත් ගෞරවයෙන් යුතුව මාත් එක්ක එකට වැඩ කරපු රංගන ශිල්පියේ, ඒ වගේම අපේ නිල්මිනිමිස් පුස්තකාලයේ ලේකම්තුමා ඇතුළු මේ කර්තව්‍යයට උරුදුන්නු මේ කර්තව්‍ය පිටිපස්සේ හිටපු ගොඩක් දෙනෙක් ඉන්නවා. නම් වශයෙන් මට වෙනවද දෙන්න කියන්න. විශේෂයෙන්ම මේ කර්තව්‍ය පටන් ගන්නකොට පුස්තකාලේ නිල්මිනිමිස් තෙරේසිය අක්කා, ශාන්ති අක්කා, තනෝජ අක්කා ඇතුළු ඒ සියලු දෙනාවත් මේ අද මේ ඔබට ශාලාවේදී දිගහැරෙන මේ ව්‍යායාමය ඔබට ඉදිරියේ දෘශ්‍යමාන කරන්නට ඉතාමත් සෑහෙන වෙහෙසක්ගෙන ඔහුගේ භූමිකාව ඉතාමත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. ඒ වගේම මංජුලයියා අපිට ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම ඉන්දික මල්ලි අපි දෙන්න මේ වැඩසටහන සාර්ථක කරගන්න කාබු කටු ගැන ඒවා කියන්න දෙන්න. ඉතින් මේ වගේ විශිෂ්ටතා ගොඩක් එක්ක ඒ වගේම මෙතන ගොඩක් අය ඉන්නවා. මගේ පාසල් සමයේ මිතුරු සුබොන් ඔබ ඉතාමත් දිනේෂ් ප්‍රසාද් මහත්මයාගේ ෆිල්ම් වලට ගොඩක් ආස කරන කෙනෙක්. ඒ නිසා තමයි අද ඔබ මෙතන පැමිණෙන්නේ. ඉතින් මේ සීලු දෙනා එක්ක මේ ගත කරන්න ලැබෙන මේ සොඳුරු හෝරා කීපය මම හිතන්නේ ඉතාමත් ඓතිහාසිකයි. ඉතාමත් හැඟුම්බරයි. ඉතාමත් ලෙන්ගතුකමයි. ඒ ලෙන්ගතුකමට මතු කරන්නේ ඇයි? කුමක් කෙරුණේද අපි බැඳලා තියෙන්නේ? දිනේෂ් ප්‍රසාද් මැතිතුමා දෙවනිවර උපතිලා 1986 අප්‍රේල් 20 දිනේෂ් මැතිතුමට මම හරි නේද? 25 අප්‍රේල් 25. ඉතින් බලනකොට බලයි කවුද මේ? ඇයි මම එහෙම කිව්වේ කියලා. තමාගේ කුළුදුල් චිත්‍රපටය. ඒ කියන්නේ අද අපේ සිනමා දැක්ම වෙන් වෙලා තියෙන්නේ එදා මෙදා දුර ඉතිහාසයේ තමන්ගේ භූමිකාවෙන් එහා මානව හිතවාදී ගුණයත් එක්ක ලියාගත්ත එකම එක කලාකරුවෙක් ඉන්නවනම් ඒ වෙන කවුරුත් නෙමෙයි. හිතවාදී කලාකරු විජය කුමාර තුංග. ඉතින් ඒ රස මතක ගොන්නේ ජීවමාන සාක්ෂි රාශියක් පෙරදරි කරගත්තු දිනේෂ් ප්‍රසාද් මැතිතුමා අද අපිත් ඇවිල්ලා ඉන්නවා. ඒ රස ඒ ජීවමාන සාක්ෂි අපිත් එක්ක බෙදා ගන්න. ඉතින් මහන්සියට වටිනාකමක් එකතු වෙන ගමන් තමයි අපි මේ ඉන්නේ. මේ කර්තව්‍යයට දිනේෂ් මැතිතුමනි අපි තාමත් වෙහෙස මානසි වුණා. පුස්තකාලේ පාඨක සමාපේ සීතාවක හංගල්ල කල්යාණි ගංගා පාඨක සමාජයේ සීලුම දෙනා, සීලුම කාර්ය මණ්ඩලය, ඒ වගේම සීතාවක ප්‍රාදේශ සභාවේ නම නොකී සීලු දෙනා ඉතාම වෙහෙස මානසිලා මේ බාර දූර කටයුත්ත දිනේෂ් ප්‍රසාද් සර් එනවා ගමම සමහරු මමත් ඔය පෝස්ටර් දෙක තුනක් මේ ගානකොට කිව්වා දිනේෂ් ප්‍රසාද් එනකොට ගොඩක් අය නිමාඩු දාලා එන්න ඕනේ කියලා කිව්වා. මොකද ඒ තරම් රස මතක ගොන්න
හරි අපේ සිනමා වංශ කතාව ඇතුලේ ආයේ නැවත නොලියන ආයේ ලියන්න බැරි ඒ ගෙවුණු දවස් ටික ඉතාමත් අනගිබය වෙන්නේ. ඉතින් මම හිතන්නේ පොඩක් දෙයක් කියන්න දෙයක් නැහැ. දිනේෂ් ප්‍රීසත් මැතිතුමා ගොඩක් දේවල් උඩ දෙරේ. මොකද සෙලෝලේ පාරාදීසයේ ඇතුලේ සිනමා සම්විධි ගාමිණී ෆොන්සේකා මැතිතුමා අධ්‍යක්ෂණය කරන්න ලැබිච්ච කලාකරුවෙක්. ඉතින් එහෙම කලාකරුවෙක් 2025 අපිත් එක්ක මේ විදිහට ඉන්නවා කියන්නේ මේ වැඩසටහන සහභාගී වෙලා කතා බහ කරන්න ලැබීම කියන්නේ ඉතාමත් වාග්යක්. ඉතාමත් වැඩි දෙයක්. මට මතක් වෙනවා විජේ කුමාරතුංග මහත්තයාගේ මේ සංගමයට එක්ක මේ වැඩසටහන ගේන්න ඉස්සලා මම 2012 විජේ ගීතරුව තරගයේදී සහභාගී වුණා. මගේ ආදරණීය අපේ අයියා කෙනෙකුත් ඇවිල්ලා ඉතින් ඔබත් තමක් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ තමයි ජීවමාන සාක්ෂි. ඉතින් මේ සහෘද මේ සියලු දෙනාත් එක්ක මේ ගත කරන හෝරා කීපය ඉතින් දිනේෂ් ප්‍රියසත් සර් ඇවිල්ලා ඉන්නවා කියන්නේ ඉතින් යසපාලිත නාටකකාර සර් වගේ රස සාගරයක් කියන්නේ නම්බර 1 වැඩ දුන්නු සිනමාවේ වෙනස්කම් සනිටුවන් කරපු කලාකරුවෙක්. ඉතින් වැඩි කතාව දිග්ගස්සන්න හදන්නේ නැහැ. කාට හරි නමක් කියවන්න බැරි වුණා නම් ස්තුතියක් පුද කරන්න බැරුණා නම් අනේක වාරයක් සමාවෙල්ලනවා. ඔබ සියලු දෙනාගේම ශක්තියෙන් තමයි මේ සුන්දර මොහොත මේ සුන්දර දේශනය අපි අද ඔබට තිළින කරන්නේ. ඉතින් මේ සංවාදය තුනේ ඇවිල්ලා ඉන්න ඕන දෙයක් දිනේෂ් ප්‍රියසත් ඇවිල්ලා ඉන්නවා. සරල සංවේදී කලාකරුතුමෙක් ඕන දෙයක් ඕන විදියට ඕන අහන්න කොහොමද උනේ මේ උනේ කොහොමද හැදුවේ කොහොමද කියලා. ඉතින් ඊටු ටික දිනේෂ් ප්‍රියසත් සර් අපිට කියලා දෙයි. ලස්සන ක්ලිප් එකක් තියෙනවා සර් හදපු ලංකාවේ සිනමාව ජාත්‍යන්තරයට අරගෙන ගිය කලාකරුවෙක්. මම තව පොඩි දෙයක් කියලා සර් මම අතර කරන්න. හොලිවුඩ් වල නිර්මාණය වුණා කිං කොං කියලා ලස්සන ෆිල්ම් එකක් හොලිවුඩ් වල. ඒ ෆිල්ම් එක වගේ ෆිල්ම් එකක් දිනේෂ් ප්‍රියසත් නිර්මාණය කරන්න ලෑස්ති වුණා. ඒක නොකියු රහසක් සර් ඒ හැම දෙයක් ගැනම කියයි. ඒ වගේම විශේෂයෙන්ම මම ඔබට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. නිල්මිනිමිස් මේ දැවැන්ත කාර්ය පිටිපස්සේ සේවනැල්ල වගේ හිටියේ ඔබ හැම දෙයකටම නිහඬ වෙලා මේ හැම දෙයකම ඉතින් ඔබ සාර්ථකත්වයේ ප්‍රතිඵල ලැබෙයි. ගොඩක් දෙනෙක් මේ පිළිබඳව දැනුවත් කළා. අපි දැනුම් දීම් දුන්නා. ඉතින් මේ අද ඇවිල්ලා ඉන්නේ දිනේෂ් ප්‍රියසත් තුමාට ආදරය කරන විජේ කුමාරතුංග මැතිතුමාට ආදරය කරන ඔබ සියලු දෙනා. ඉතින් අතීත රස මතක ගොන්න විසිරෙනකොට කවුද ආස නැත්තේ නේද දිනේෂ් ප්‍රියසත් තුමාගේ ඒක මොනවද කියලා අහගන්න. ඉතින් තවදී උල්ලේඛ කරන්නේ මේ අද දිනේ පැමිණි ඔබ සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් මෙතන සිට මම බාර දෙනවා අපේ මගේ හිතවත් මගේ පාසල් විතරු අසු එන්න බොහොම ස්තුතියි.